මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාව හරහා සාම පාගමනක් වඩින හාමුදුරුවන් ගැන විතරක් නෙමෙයි. මං කතා කරන්නේ ගමනක් ගැන. එය බාහිරින් ගමනක් වගේ පෙනුනත් ඇත්තටම ඒක අභ්‍යන්තරයට යන අභ්‍යන්තර ගමනක්. ඇතුළාන්තයට යන ගමනක්. අපි කෙනෙක් දුර ගමනක් යනවා දැක්කම අපි බලන්නේ ඔවුන්ගේ පාදයන් දිහා. නමුත් ඇත්තටම ගමන යන්නේ පය නෙමෙයි, පාදයන් නෙමෙයි. ගමන යන්නේ සිතයි. මුලින්ම යන්නේ මනස. මුලින්ම මේ ගමනේ දුර, ගමනේ වෙහෙස, ගමනේ අවදානම් මේ හැමදේම මුලින්ම දකින්නේ මනස. ඇමරිකාව හරහා පාගමන. වෙහෙස, හිම, උණුසුම, ආහාර ප්‍රශ්න, සමහර විට නවාතනක් නැතිවීම. මේ හැමදේම මේ ගැන හිතද්දි මුලින්ම මනසට පෙනෙනවා. මනස විසින් එය දැනගෙනත් මම මේක කරනවා කියන එක, අන්න ඒකට අපි කියනවා චිත්ත ශක්තිය. මෙහෙම බලමු. අපිට ගෙදරින් කඩපොළට යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඇවිදාගෙන යන්න පුළුවන්. නමුත් කිලෝමීටර් 10 ගණනක් යන්න හිතනවා නම් ඒ සිත සාමාන්‍ය සිතක්. වටපිට බලමින්, විනෝද වෙමින්, ගඩාගෙඩි කඩමින් යන ගමනක් නෙවෙයි. අරමුණක් ඇතුව ඍජුව ඒ අරමුණ කරා ඇවිද යන ගමනක්. ලෝකය බලන්න යන ගමනක් නෙමේ. ලෝකයේ අයට උන්වහන්සේලාව පෙන්වන්න යන ගමනක්. මේ ගැඹුරු චින්තනයක් උද්දීපනය කරන ගමන. මේ පළවෙනි ගමන් වාරය නොවේ. මේ ස්වාමීන් වහන්සේලා වගේම බවත් බොහෝ ස්වාමීන් වහන්සේලා අපිට හම්බ වෙනවා. ඒකායන අරමුණෙන් පාගමනක් යනවා. මේදී ගමන පිටින් පෙනුනත් ගමන අභ්‍යන්තරයටයි, ගමන ඇතුළාන්තයටයි. ඉතින් එහෙම සිත තීරණය කරගත්තට පස්සේ මම මේ ගමන යනවාමයි කියලා කය ඒ ගත්ත තීරණයට යටත් වෙනවා. අපි දන්නා සිත බිඳුනොත් කය වැටෙනවා. සිත උසස් වෙලා ඉන්නකොට, සිත ශක්තිමත් වෙලා ඉන්නකොට, සිත සාන්තිමත්ව ඉන්නකොට කයත් ඒ අනුව හැඩගැහෙනවා. ඒ නිසා බුදුවරු කියන්නේ, මුනිවරු කියන්නේ සිතේ උස් පහත් ගුණ සසර පුරාවටම අරගෙන යන බව. ගමනේදී වැටෙනවා. පය කැපෙන්න පුළුවන්. බඩගිනි වෙනවා. වෙහෙසෙනවා. දැන් බඩගිනි වුණා කියලා සාමාන්‍ය මිනිස්සෙකුට වගේ මේ යතිවරුන්ට යන ගමන් කන්න බොන්න බෑ. විකාල භෝජන. ඒකට කාලයක් තියෙනවා. මේ වෙහෙස මේම තිබුණ සිත කියනවා තව එක පියවරක්. එක පියවරක්. ඒක තමයි බලය. විශේෂ කරුණ තමයි මේසා දුර ගමනක් පයින් යනකොට කොහේ නවතින්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා නවාතැන් නැති වුණොත් උන්වහන්සේලා මොකද කරන්නේ? අහස වහල කරගෙන, පොළව ගෙදර කරගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙන ශක්ති වීරයකින් තමයි මේ පළවෙනි පියවරම තියන්නේ. මොකද අපේ ශාස්ත්‍රූන් නායකයන් වහන්සේ බුදුන් වහන්සේ තෙමගුලම සැමරුවේ ගස් යට, එලිමහනේ, අහස වහල කරගෙන, පොළව ගෙදර කරගෙන. අද අපිට උණුසුම් කාමරය නැතිනම් හරි අපහසුයි. අපිට සීත කාමරය නැතිනම් අපහසුයි. උෂ්ණ සීත සමපාතව Tamanට දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න බැරි තත්යකට අපිපත් වෙලා තියෙනවා. Wi-Fi එක නැතිනම් අසහනෙන් ගොඩක් අය. නමුත් යතිවරයාට අහස තිබුණොත් ඇති, පොළව තිබුණොත් ඇති,
ඒ දෙක හරහා ගමන් කිරීමේ සිත තිබුණොත් ඇති. එතනින්ම ජීවිතයේ සරල බව ඉස්මතු වෙලා එනවා. පැහැදිලි බව පේනවා. ඒ පුරාණේ වදනක කියනවා ඇවිත් පය දහස් වටි. ඒක මුදල්මය වටිනාකමක් නෙවෙයි. ඒක චිත්ත ශක්තියේ වටිනාකම. පියවරක් කියන්නේ ඒ පියවර බය මත ජය ගැනීම. වෙහස මත ජය ගැනීම. සංසාරයේ උස් පහත් ගුණ අතර තීරණාත්මක ජය ගැනීමක්. ඔබට ඒ ගමන යන්න බැරි වෙන්න පුළුවන්. ඇමරිකාව හරහා ඇවිදීමේ ගමන. නමුත් දකින්න පුළුවන්. ආන්න පුළුවන්. සිත පහදවා ගන්න පුළුවන්. දැක බැරි නම් අසා බැරි නම් සිතෙන් මේ ගැන අත්විඳින්න පුළුවන්. මේක විශ්වාසයක් නොවේ, මේක අභ්‍යාසයක්. අපි තව උදාහරණයක් ගමු. ආලෝකා බල්ලා ගැන. ඔබ දන්නවා පාගමන යන අය සමග ගිය ආලෝකා කියන බල්ලා. සමහර මිනිස්යන්ට වඩා නිර්හංකාර සත්වයෙක්. ඔව්, ඒ ගමන ගිය ඔහුගේ නම ප්‍රචාරය කරගන්න නෙවෙයි. ගෞරවය ලබා ගන්න නෙවෙයි. ෆලෝවර්ස්ලා වැඩි කරගන්න නෙවෙයි. ට්විටර් එකට දාලා ලයික් ෆලෝවර්ස්ලා වැඩි කරගන්න නෙවෙයි. ප්‍රචාරය වෙන්න නෙවෙයි. ඒ සත්වයා ඒ ගමන ගිය හෘදයාංගම. හෘදයෙන් ඇතිවෙන්නා වූ උද්දීප්තිය. ඒ බල්ලාට වෙහස, කාය පීඩා, වර්ෂා, බඩගින්න දැනුණා, තිබුණා. නමුත් එයත් ඉදිරියට ගියා. අපට බුද්ධියක් තියෙනවා. ඒ සත්‍යයට ස්වභාවික නිර්හංකාර භාවයක් තියෙනවා. ඒ දෙක සම්මිශ්‍රණය කරොත් ඇතිවන ඉහළ ප්‍රතිඵලය අපිට හිතා ගන්න තමයි. මේ පාගමන අපට කියලා දෙන දේ ජීවිතයේ සැපය මතම ගොඩනැගෙන්නක් නෙවෙයි, තීරණයන් මත ගොඩනැගෙන්නක් බවයි. සිත තීරණය කරගත්තොත් කය එය අනුගමනය කරනවා. ඔබට මොකුත් නැතිනම් ඔබට තියෙන්නේ වහලේ වෙනුවට අහස පමණක් නම්. එසේනම් වහලේ අහස වුණත් සිත ශක්තිමත් නම් ජීවිතය සම්පූර්ණයි. අරමුණට යෑමේ ගමන පටන් ගැනීම පමණයි තියෙන්නේ. අද අපිට ගමනක් යන්න ඕනේ. ඒ ඇමරිකාව හරහා නෙවෙයි. එය අපි අපේ සිත හරහා. ඔබට මට අදම මේක පටන් ගන්න පුළුවන්. එක පියවරක් කේන්තිය මත, එක පියවරක් බය මත, එක පියවරක් අසහනය මත තවමින් ඉදිරියට යෑමයි අපි ලබාගත යුතු පාඩම මේ. මතක තබා ගන්න. පාගමන යන්නේ භය නෙවෙයි, සිතයි.